Welcome back to our YouTube channel. ඉතින් අපි අද ඔයාලත් එක්ක එකතු වෙලා මේ කරන්න යන්නේ ඔයාලට පෙන්වන්න යන්නේ අපි අලුත් වැඩක් කරා. මොකද දරුවන්ගේ මේ දවස්වල චුට්ටක් පාර අඩු වෙලා තිබුණා. ඉතින් දරුවෝ පෙළ පාසල් එනකොට ගෙනත් තිබුණෙත් කඩේ ගේන කෑම. ඉතින් අපි කල්පනා කරා අපේ පෞල් සෞඛ්‍ය සේවිකාවත් එක්ක එකතු වෙලා දෙමව්පියෝවත් දැනුවත් කරලා ඒ වගේම තමයි චූටි බබාලවත් දැනුවත් කරලා රසරස කෑම කිහිපයක් හදන්න. මේ සඳහා අපි ඇත්තටම යොදාගත්තේ පාන් කට්ලට් එකකුයි ඉන්දියාප්ප වලින් ඉන්දියාප්ප කොත්තුවකුයි. ඇත්තටම කුඩා දරුවෙකුගේ 75% මොළයේ වර්ධනය සඳහා ආහාර බලපානවා. ඉතින් දෙමව්පියන් වශයෙන් හරි ලස්සනට දරුවෙකුට කෑම වේලක් ආහාර වේලක් සකසලා දෙනවා කියන්නේ ඇත්තටම ඒ අම්මා හරිම ආදරණීයයි. අද අපි ඉතින් මේ කෑම වේල හදනකොට අපේ පොඩ්ඩෝ විටෙන් විට ඇවිල්ලා අපිත් එක්ක ඒ සතුට බෙදා හදාගත්තා. ඇත්තටම දරුවෙකු දකින්න ඕනේ ආහාරයක් පිළියෙල කරන්නේ කොහොමද? ආහාරයක් පිළියෙල කරන ක්‍රමවේදය මොකක්ද කියලා. දරුවෙක් කුඩා කාලයේදී ඇත්තටම අත්දැකීම් වලින් තමයි පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ නිසාම තමයි බාහිර ක්‍රියාකාරකම් වැඩි වශයෙන් පෙර පාසලක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ පෙර පාසලේ මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්න.